ගුරු මොකද්ද ගුරු මේ ගොබ්බ නීතිය කියලා කියන්නේ? ඒක විසින් ඔය ගොබ්බ නීති කියලා කියන්නේ කිසිම වැදගම්මක් නැති. ඔය නිකන් දාපු නීති ඔය නීති වලින් අපේ මිනිස්සුමනේ අමාරු වෙන්නේ. ඒ කිව්වේ මට තේරුන්නේ නැහැ. මොකද්ද කියලා. මේක විසින් ඔයා දන්නවද නෑ? හරි හරි ගුරු ඔය කියන්නේ අර මේ KDH van එතකොට ඔය Nissan Caravan අරවම Toyota Dolphin van තියෙන ඒ වාහන නේද? අන්න හරි. ඒ වාහන ඇවිල්ලා සෑහළු වාහනනේ. ඒ කියන්නේ පොඩි van එක KDH van වලා කිව්වා වගේ ඒ van වල සෑහළු වාහන වෙනවන්න පුළුවන් light vehicle රීදුරු බලපත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ සෑහළු වාහන රීදුරු බලපත්‍රයක් තියෙනවා. දැන් බලන්නකෝ. ඒක නිකන් අර නම්බරේ 62 මුණොත් 61 මුණොත් ඒ වගේ ඉංග්‍රීසි නම්බර NC වගේ නම්බර එන්න පුළුවන් නම්බර එකකුත් ඒක එලවන්න බෑ සෑහළු වාහන තියෙන අයට. ඒක එලවන්න පුළුවන් ඒකට බර වාහන ලයිසන්ස් තියෙන්න ඕනේ. ඉතින් බර වාහන ලයිසන්ස් තියෙන අය තමයි ඒක ඒකට සෑහළු වාහන එලවන්නත් බර වාහන ලයිසන්ස්. ඉතින් මේක ගොබ්බ නීතියක් නෙමෙයිද? අනිත් එක ඒ වගේම තවත් එකක් කියන්නම්කො මේ සිංහවාට දැන් ඔයා දන්නවනේ දැන් අලුතෙන් යන ඉංග්‍රීසි නම්බර් ප්ලේට් තියෙන නම් වාහනවල අනිවාර්යයෙන්ම රීදුරු සීට් බෙල්ට් එක දාන්න ඕනේ. සීට් බෙල්ට් එක නැතුව ගියොත් ඒක වරදක්. එතකොට දඩ ගන්නවා පොලිසියෙන් මේ රත්වාන පොලිසියෙන් ඇල්ලුවොත්. ඉතින් දැන් හැබැයි පරණ වාහනවල ඉංග්‍රීසි නම්බර් නැහැ නිකන් නම්බර් තියෙන ඒවට හැබැයි සීට් බෙල්ට් එක ඕනේ නැහැ. ඉතින් ඔක ගොබ්බ නීතියක් නෙමෙයි. එතකොට ඒගොල්ලන්ගේ සීට් බෙල්ට් නැතුව ගියොත් ඒගොල්ලන් ඇක්සිඩන්ට් එකක් වුණොත් අලුතක් වෙන්නේ නැද්ද? ඉතින් මෙන්න මේවා වෙනස් වෙන්න ඕනේ. නීතිය නම් හැම එකටම සමාන වෙන්න ඕනේ. හරිද? බෙල්ට් ධම්ම දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. බෙල්ට් නැත්තම් ඒ වාහන වලට බෙල්ට් හයි කරගන්න කියන්න ඕනේ. මේකද වෙන්න ඕනේ. නේද? 62 NC කියලා ඒ නම්බර වලට බර වාහන ඕනේ නැහැ. සෑහළු වාහන වෙන්න ඕනේ. හරිද මං කියන එක? ඒක නම් සාත්‍වික ඇත්ත ගුරු. ඒක නම් ගොබ්බම නීතියක් තමයි. Sinaguro.